හෙලෝ බෝයිස් ඉතින් වීඩියෝ එකක් දාන ගමන් මේ බලන් හිටියේ. හරි. එහෙනම් ඔන්න වීඩියෝ එකක් දැම්මා. අද DC බස් සිමියුලේටර් එකේ අපි කළුතරයන් යන්නට එහෙනම් අපි යමු. මේකත් ඉතින් එදා වගේ වැස්ස තමයි යන්නේ. අපි යමු. කොහොමද ටික හරි බස් එකේ යන්නේ. මේකත් අපි යන්නේ කලින් එකේ වගේ දම් රැජිනේම තමයි කොළඹට කළුතර. ඕකේ. හරි. ඉතින් ඕගොල්ලෝගේ පැත්තට වහිනවද? මේකෙත් වහිනවා වගේම. අයියෝ මෙහෙට වහිනවා. හරි. අපි යම් මේකේ පොඩි ආතල් වැඩකුත් වෙනවා. ඔන්න බලන්නකෝ. දිගටම. අයියෝ මේ බස් එක නම් මන්ට දම් රැජින යන් අර බස් එක අතුරුදහන් වුණා. මොකක්ද අප්ප උනේ? අඩෝ මේක බලපංකෝ. ඇත්තටම අර මං කලින් එපිසෝඩ් එකත් කිව්වා සුපිරි. කියන්නේ කවදාවත් හිතන්නේ නැති විදිහට හොඳ ග්‍රැෆික්ස් සිස්ටම් එහෙම තියෙනවා. මේ NCT වගේ බස් ඇවිල්ලා දැන්. කඩවල් වලට ලාංඡන ගහලා හොඳට තියෙනවා. කලින් මේ වලට වඩා. අම්මා බින්ගේ වගේ. ඒ කොහෙද යන්නේ? ඔහෙ නෙමේ ඒ ඩ්‍රයිවර්. ඒ නෙමේ බං යන්නේ. අයියෝ ඒ කොහෙද යන්නේ? හරියට යන්න ඒක බින්ගයක් නෙමෙයි යකෝ. ඒක චූටි බින්ගයක්. චූටි ටනල් එකක්. අයියෝ මාර එපා වෙනවා මට. මේක තමයි මේක එපා වෙන්න පොඩ්ඩක් වේගෙන් යන්න හැදුවොත් හැප්පෙනවා. ඉතින් කලින් වීඩියෝ එකට views 500ක් තිබ්බා. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවසේ 570 ගාණක්. ඉතින් thank you ඕගොල්ලෝ ඒ දුන්න විශ්වාසයට ආදරයට. කොයි වෙලාවෙවත් හිතුවේ නෑ මෙච්චර ඇයි කියලා. thank you. ඉතින් මේ වීඩියෝ එකටත් ඒ දුන්න වගේම සපෝට් එකක් දීලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා සෙට් වෙන්න. හැම සතියෙම දාන්න බැරි වෙයි. සත් දෙකකට සැරයක්වත් මම දාන්න try කරන එපිසෝඩ් එකක්. පුළුවන් නම් හැම සතියෙම දාන්නම්. කියන්නේ ගිය සතියේ එපිසෝඩ් ගිය සතියේ නෙමෙයි සති 3කට කලින් දැන් මට ඊට පස්සේ වෙලාවක් තිබ්බෙම නෑ. මේ වීඩියෝ එක තමයි දැන් මම මේක ගානට දෙන්නම් ඕගොල්ලන්ට. ඉතින් සුපිරිම එපිසෝඩ් සීරීස් එකක් DC බස් සිමියුලේටර් එකේ driving simulator ශ්‍රී ලංකා එකේ මම දෙන්න. ගන්න හරවල ගන්නේ. අයියෝ මොකක්ද වෙන්නේ? අර වැදුන අන්න අර මං කිව්වේ NCT බස් වගේ ඇවිල්ලා එකක් ගියා. ගිය සතිය අපි ගියේ බදුල්ලට මොන්රාගල. යන්න බැරිද හිට වෙලාද? බලමු. පොඩ්ඩක් බහැලා. බෑනේ පාර මේ පැත්තට පැන්නොත් වැටෙන තමයි වෙන්නේ. අර මොනවද කරන්නේ දැන්? අප මුලින් ඉඳන් යනවාද කියලා තමයි මට හිතෙන්නේ. අප මුලින් ඉඳන් යමුනේ. මුලින් ඉඳන් අපි ඉඳ බලමු. බෑන බම් මේ වාහන ඇවිල්ලා ආපහු ගණ්ඩ යද්දිත් මේක අස්සෙම ගහද්දි යන්න විදියක් නෑ මේ. ඒක මොනවද කරන්න? ආපහු මුලින් ඉඳන් හදලා අරක පුළුවන් නේ අරකින් යන්. මේ වැස්සේ නතර වුණේ එකත් මාර කීස්සක්. ආපහු අපි මුලින් ඉඳන් යමු.
හරිනේ ආසාව ඉතින් දැන් ආපහු කළුතර කොළඹ ස්ටේජ් එකේ ඉඳලා යන්න ෂේ ළඟදීම සුපිරි ක්‍රිකට් ගේම් වල එපිසෝඩ් ටිකක් මන් දෙන්න. කලින් දුන්නේ සචින් සගායකයි සිංහල ක්‍රිකට් එපිසෝඩ් දෙකුයිනේ. පස්වෙනි වීඩියෝ එකනේ. බලමු අපි ක්‍රිකට් එපිසෝඩ් ටිකක් දෙන්න බලමු. මම try එකක් දෙන්නම්. හොඳ ක්‍රිකට් ගේම් ටිකක් මට මේ කැරියර් මෝඩ් තියෙන හොඳ ක්‍රිකට් ගේම් ටිකක් ලැබෙනවා නම් දිගටම එපිසෝඩ් ගේන්න පුළුවන් මට. නැත්තේ කැරියර් මෝඩ් තියෙන ගේම් එකක් හොයාගන්න ෆ්‍රී එකත් පර්චේස් කරලා නෙමෙයි ෆ්‍රී ගහන්න පුළුවන් මොකක් හරි ගේම් එකක් දැන් තනවා WCB2 World Red Battle 2 තියෙනවා. හැබැයි ඒක දැන් හොයාගන්න Play Store එකේ. ඒකයි ප්‍රශ්නේ කියන්නේ දැන්. හරි දැක්කම බයික් අස්සේ ගහලා මෙතන අර තමන් හිතුව ඉවරයි තමයි කියලා. බයික් අස්සේ ගහලා ඔය කියන්නේ මම try එකක් දෙන්නම්. ඔයගොල්ලෝ මට හොයලා කමෙන්ට් එකක් දාන්න තියනවා නම් කැරියමුත් ෆ්‍රී ගහන්න පුළුවන් මොබයිල් PC නෙමෙයි මොබයිල්. මට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම දැන් මේ සීරීස් එක DC බස් DC මයි කියවෙන්න බෑ. Driving Simulator ශ්‍රී ලංකා බස් ගේම් එකේ දිගටම එපිසෝඩ් ඕන නම් ලයික් වැඩි ඕනේ 20ක් දෙන්න. වැඩි ඕනේ 20ක්. එතකොට ඒ කියන්නේ තව ගේම් හොඳට ඕගොල්ලෝ දන්න ගේම් ටික මම දෙන්න කාර් රේසින් ඒවා හැම දෙන්න බලනවා. ක්‍රිකට් මට ඒවා දෙන්න පුළුවන්. හැබැයි කේස් එක තියෙන්නේ ඕගොල්ලන්ගේ සපෝට් එක ඕනි. ඉතින් මහන්සියෙන් කරලා ඕගොල්ලන්ගේ සපෝට් එක නැත්තම් වැඩක් නැහැ. දැම්මම ලයික් එකක් දැම්ම නැත්තම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් අපේ channel එක ගේමින් සිතුමා channel එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අපේ අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි අඩුපාඩු සුපිරිම වැඩ කෑලි ටික ටයිම් එහෙම මෙන්ෂන් කරලා දාන්න. කැම්මට අඩුපාඩු මේ වීඩියෝස් වල මොනවා හැදෙන්න තියෙනවා ඒවත් දාන්න කමන්නේ. මම ඊළඟ එපිසෝඩ් එකේ ඉඳන් හොඳට කරන්නම්. බලමු මම හොඳ ගේම් ටිකක් සෙට් කරලා දෙන්නම් බලමු. ඉතින් හිමීට යන්න වද්ද ගන්න යන්න නැතුව මෙහි බලපන්. ඒක හිමීට කද්දුනේ ඒ පාර මගේ මොකක් හරි වීඩියෝ එකේ මොකක් හරි කේස් එකක් වෙනවා. තමයි චුට්ටක් හරි මේ වෙනවා. කොතනද හරි මේ ඉස්සර කළුතරේ යද්දි ඔච්චර මේ හොඳට පාලම් ගහලා බින්ග ගහලා තිබ්බේ නෑ. ගත්ත කාලේ කළුතරේ යද්දි දැන් සුපිරි. thank you Driving Simulator ශ්‍රී ලංකා ටීම් එකට. ඉතින් සුපිරි. දැන් නම් මේ අලුත් අප්ඩේට් එක සුපිරි. ඉස්සර නුවරඑළිය එහෙම තිබ්බා. දැන් නුවරඑළිය නැති එක කේස් එකක්. මම කලින් අර ඉස්සර මේකේ නුවරඑළිය තිබ්බා. ඒ ගහන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක පරණ version එක. ඒක සෙට් වෙන්නේ නෑ මේ ෆෝන් වලට හරියට. පොඩ්ඩක් ස්ට්‍රක් වෙනවා. ඒ ගේම් එක එහෙම මේ ෆෝන් වලට. තමන් ඒ නුවරඑළිය ගිහිල්ලා පොඩ්ඩක් ටිකක් පෙන්නන්න තිබ්බා. ඒව බෑ දැන්.
ෆෝන් එකේ එහෙම ස්ට්‍රක් වෙනවා. කියන්නේ පාර්ට්නර් වර්ෂන් ෆෝන් එකට නම් එච්චර කේස් එකක් වෙන්නේ නැති වෙයි. දැන් කේස් ඒවා. හරි. දැන් කළුතරට ඇවිල්ලා ඉන්නේ. දැක්කනේ ඔයගොල්ලෝ කළුතර බෝධිය තිබ්බා. අම්මා යන වේගේ. අනේ මේ මිනිස්සු පාර මැද යන්නේ මම ෆුඩ් බෝඩ් එකේ යනවා. මේ මිනිස්සු මොකද වැරද්දන්නේ? මේ මිනිස්සු තමයි ෆුඩ් බෝඩ් එකේ යන්නේ හරියට. ගෙම්මට අපි කළුතර බස් නැවතුම් පුලට ආවා. නැත්නම් බස් ස්ටෑන්ඩ් එකට ආවා. හරි ඔක්කොම බැහැ ගන්න අපිට තව තියෙන වැඩ. ඔයාලා බැහැ ගන්න. සිංහල තේරෙන්නේ නැද්ද? හරි ඉතින්. එහෙම තමයි තව එපිසෝඩ් එකක් ඉවර වුණේ. ඉතින් මේ එපිසෝඩ් එක ගැන හොඳ දේවල් නරක දේවල් දෙකම කමෙන්ට් එකකින් මට බලන්න දෙන්න. ඔයගොල්ලෝගේ අදහස් අයිඩියාස් තියනවා දෙන්න. බයි.